ලෝකෙ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෙක් වුණ ආර්යයන්ට ආදරේ විනිද නෙත්මි අවුරුදු 2.5 වයසේදී නිවුන් දරුවන් දෙදෙනාත් එක්ක සතුටින් පිරුණු ජීවිතයක් තිබුණා. හැබැයි මේ හැම සාර්ථකත්වයක්ම තමන්ගේ වාසනාවට ලැබුණු දේවල් කියලා ආර්යයන් විශ්වාස කළා. ඒ නිසාම ඔහු තුළ ටිකෙන් ටික උඩඟුකමක් ඇති වුණා. ඒ අතරතුර ආර්යයන්ගේ සමාගමට අලුත් සේවිකාවක් ලෙස ලස්සන තරුණියක් වූ ටානියා පැමිණියා. රාජකාරී හමුවෙන් ටිකෙන් ටික ආදර හමුවීම් බවට පත් වුණා. ඒ සමග ඔවුන් අතර රහසගත සම්බන්ධයක් ආරම්භ වුණා. ආර්යයන් වෙනස් වෙන්න ගත්තා. නිත්මිගේ ආදරයෙන් හදපු කෑමවත් නොබලා ඔහු දවසින් දවස පවුලෙන් ඈත් වෙන්න වුණා. තාත්ති කියාගෙන දරුවෝ දුවගෙන ආවත් ආර්යයන් ඔහුව අහකට ගන්න කියලා කෑ ගැහුවා. හැම වෙලාවෙම ෆෝන් එක දිහා බලාගෙන hina වුණු ආර්යයන් නෙත්මි ළඟට ආවම ෆෝන් එක හංගනවා. දවසක් ආර්යයන් නානකාමට ගිය අතරේ ඔහුගේ දුරකථනයට ටානියාගෙන් ඇමතුමක් ආවා. අනේ පැටියෝ කියන වචනේ ඇහුණු මොහොතේම නෙත්මිගේ හදවත කැබලි වලට කැඩුනා. තමන්ගේ වැරැද්ද පිළිගන්නව වෙනුවට ආර්යයන් නෙත්මිට දරුණු විදියට අපහාස කළා. අවසානයේ ඔවුන්ගේ විවාහ ජීවිතය දික්කසාදයෙන් අවසන් වුණා. උසාවියේදී ආර්යයන් තමන්ගේ උඩඟුකම අතෑරියේ නැහැ. ඒ වෙලාවේ නෙත්මිගේ මුවේ මතුවුණේ අභිමානයෙන් පිරි සිනහවක්. නෙත්මිගේ නීතිඥයා ඉදිරිපත් කළ ලේඛනත් සමග හැම රහසක්ම හෙළි වුණා. නෙත්මි සාමාන්‍ය කාන්තාවක් නොවේ. රටේ ලොකුම කෝටිපතියාගේ එකම දියණිය ඇයයි. ආර්යයන් සතුව තිබූ හැම දෙයක්ම සැබෑ අයිතිය තිබුණේ නෙත්මිට. ආර්යයන්ට කිසිම දෙයක් ඉතුරු නැති බව දැනගත් මොහොතේම ටානියාත් ඔහුව අතහැරලා ගියා. අවසානයේ සල්ලිත් ආදරයත් පවුලත් හැමදේම අහිමි කරගත් ආර්යයන් වැස්සමැද තනියම ඇවිදගෙන ගියා. ඒ අතර නෙත්මි තම දරුවන් සමග සුඛෝපභෝගී රථයකින් ඔහු දෙස නොබලා ඉදිරියට ගියා.